වේදිකාවකට නැගලා සින්දුවක් කියන්න, කතාවක් කරන්න, නර්තනය දෙන්න ඔයත් ආසයිද? හැබැයි ඔයා යන්නේ නැත්තේ ඇයි? ඒ ගැනව නිකමට හරි හිතලා බලුවද? මම නම් දන්න විදියට ඒකට හේතු තුනක් තියෙනවා. පළවෙනිම හේතුව තමයි ඔයා අසාර්ථක වෙයි කියලා ඔයාට තියෙන බය. හිතලා බලන්න ලේඛකයෙක් ගැන. එයා එයාගේ පළවෙනි පොත ලිව්වේ නැත්තම් අසාර්ථක වෙයි කියලා හිතලා එයා අද වෙනකොට ලේඛකයෙක් නෙවෙයි. ඒ වගේම එයාගේ පළවෙනි පොත එහෙම නැත්නම් සමහර විට පොත් කීපයක් අසාර්ථක වෙද්දී එයාගේ අකණ්ඩ සටන අරගෙන ගියේ නැත්තම් එයා අද වෙනකොට ලේඛකයෙක් නෙවෙයි. හොඳට මතක තියාගන්න අසාර්ථක වීම කියලා කියන්නේ අපේ සාර්ථකත්වයේ පළවෙනි පියවර. ඒවා ඇත්තටම අසාර්ථක වීම නෙවෙයි. ඒ වගේම තමයි දෙවනි කාරණාව. එහෙම නැත්නම් අපි වේදිකාවකට නගින්නේ නැති දෙවනි හේතුව. අපේ වටේ ඉන්න අය, අපේ නෑදෑයෝ, යාළුවෝ මොනා හිතයිද කියලා. කවදාවත් එයාලගේ සිතුවිලි වලට ඔයාගේ හීන මරලා දාන්න දෙන්න එපා. හිතන්න ප්‍රවීණ ගායකයෙක් ගැන. එයා අද ප්‍රවීණ ගායකයෙක් වුණත් එයාගේ පුංචි කාලේදී එයාට ගොඩක් අය hina වෙන්න තියා සින්දු කියනකොට. ඒ වගේම එයා වේදිකාවලට නැගලා සින්දු කියනකොට හැම වේදිකාවකටම නගිනවා, හැම වෙලාවෙම සින්දු කියනවා, එයාගේ වැඩේ සින්දු කියන එක. මේ වගේ විවිධ දේවල් එයාගේ වටේ ඉන්න අය කියන්නේ නැති. හැබැයි එයාට ආදරය කරලා, එයාගේ හීනෙට ආදරය කරලා හිටපු හින්දා තමයි එයාට අද වෙනකොට මේ වගේ තැනකට එන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මගේ තුන්වෙනි දේ. මේක මම පුංචි කාලේ ඉඳලා පාවිච්චි කරන පොඩි ට්‍රික් එකක්. ඉතින් මගේ තුන්වෙනි හේතුව ඒ තමයි ඔයාට chance එකක් හම්බෙන පළවෙනි තප්පර පහේදී ඔයා ඉදිරිපත් වෙන්නේ නැති එක. මම නම් මට chance එකක් හම්බෙච්ච පළවෙනි තප්පර පහේදීම ඉදිරිපත් වෙනවා. මොකද ඒ පළවෙනි තප්පර පහේදී මං ඉදිරිපත් උනේ නැත්තම් මගේ වටේ ඉන්න අය මගේ කකුලෙන් අදින්න පුළුවන්. විශේෂයෙන්ම මගේ හොඳම යාළුවෝ. ඒ වගේම තමයි සමහර විට මගේ හිතත් කියන්න පුළුවන් දැන් යන්න එපා ඔයා ඉස්සරහට කියලා. ඒ නිසා මම නම් මට chance එකක් හම්බෙන පළවෙනි තප්පර පහේදීම ඉදිරිපත් වෙනවා. ඒ වගේම මම සමහර වෙලාවල් වලට පළවෙනි තප්පර පහේදීම ඉදිරිපත් උනේ නැත්තම් ඉදිරිපත් වෙන කට්ටිය වැඩි වෙලා මට තියෙන chance එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මම නම් මට chance එකක් හම්බෙන පළවෙනි තප්පර පහේදීම ඉදිරිපත් වෙනවා. ඒක තමයි මම අර තැනක ඉන්නවා නම් මගේ සාර්ථකත්වයේ රහස. ඔන්න එහෙනම් හේතු තුනයිනේ. අසාර්ථක වීම වලට බය වෙන්න එපා. අසාර්ථක වීම එක අකණ්ඩව සටන් කරන්න. ඒ වගේම දෙවෙනි හේතුව ඔයාගේ වටේ ඉන්න අය ගැන හිතන්න එපා. ඔයාගේ යාළුවෝ මොනවා හිතයිද හිතන්න එපා. එයාලගේ සිතුවිලි වලට ඔයාලගේ හීන මරලා දාන්න දෙන්න එපා. ඔයාගේ හීන වලට ඔයාට ආදරය කරන්න. ඒ වගේම තුන්වෙනි හේතුව පළවෙනියටම ඔයාට chance එකක් හම්බෙන වෙලාවේදී පළවෙනි තප්පර පහේදීම නැගිටලා ඉදිරිපත් වෙන්නත් ඔයා අමතක කරන්න එපා. දෙමුද? එయ్యం මේ අයිලන්නේ